ආලේ කතාවට ආදරය කරන හැම කෙනෙක්ම සාදරයෙන් පිළිගන්නවා. සහේලි මේ කරගත්ත දේ ඔයා අනුමත කරනවද? ඇත්ත. මේ වගේ දෙයක් සිද්ධ වුණාම අපි හැමෝම කලබල වෙනවා තමයි. ඩිංගකට හිතන්න මේ අවස්ථාවට මුහුණ දුන්නේ ඔයා කියලා. ඒ හිතන හැම වෙලේම ඔයාට ඇතිවෙන්නේ බය නේද? ඒ වගේම ලැජ්ජාව නේද? ඉතින් ඔයා හිතනවද කිසිම කෙනෙක් කියන දාර්ශනික පිළිතුරක් ඒ අවස්ථාවට අපේ ඔළුවට එයි කියලා? නැහැ. කවදාවත් නැහැ. මීට සමාන පිළිතුරක් තමයි ඔළුවට එන්නේ. හැබැයි අපිට හිතන්න පුළුවන් සහේලිට ලොකුම ලොකු අවස්ථාවක් තියෙනවා. ගොඩක් බුද්ධිමත් අම්මා කෙනෙක් සහේලිට ඉන්නවා. මොකද අම්මා විතරයි හරියටම හිත රිදෙන්නේ නැති වෙන්න සහේලිට කතා බහ කරලා හරි හිටියේ. ඉතින් එයාට තිබුණා මේ අන්තිමේට සිද්ධ වෙච්ච දේ. ඒ කියන්නේ තමන්ගේ ෆෝන් එකට ආපු වීඩියෝ එක ගැන අම්මට කියන්න. ඒ වගේම එතනින් එහාට මට තේරිච්ච විදිහට බාප්පත් සහේලිට හරිම ආදරෙයි. මේ වගේ දෙයක් වුණාම ගෙදර වැඩිහිටි කට්ටිය කලබල වෙන විදිහ හරිම අපූර්වට මෙතන ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. ගෙදරක තාත්තා කෙනෙක් ඒ විදිහට තමයි කලබල වෙන්නේ. ඔබගේ හෝ වේවා මගේ හෝ වේවා දෙමව්පියෝ කියන්නේ අන්න ඒකයි. තාත්තා කියන චරිතය ගොඩක් දැඩි. ඒ හින්දා තමයි ඒ විදිහට කලබල වෙන්නේ. අම්මා කෙනෙකුට වගේ සොෆ්ට් තීරණ ගන්න තාත්තා කෙනෙකුට බැහැ. ඒ වගේම තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. තාත්තලා දුවට හුඟක් හරිම ආදරෙයි. ඉතින් අන්න ඒකයි තාත්තා කතා බහ නොකරන තැනටපත් උනේ. මොකද ඉමෝෂනල් දේවල් දුවට ගොඩක් බලපානවා කියලා තාත්තා දන්න නිසා. ඒ වගේම තාත්තා කෙනෙකුට ඉන්න ලොකුම වස්තුව තමා තමන්ගේ දුව. ඉතින් ඒ නිසා තමයි පොලිසියේදී තාත්තා ටිකක් ආත්මార్థකාමී දෙයක් කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඒක සාධාරණීකරණය කරනවා නෙවෙයි. ඒක වැරදි. හැබැයි ඒ වෙලාවේ තාත්තගේ තියෙන මානසිකත්වයේ විදිහට තමයි ඒ තාත්තා ඒ රියැක්ෂන් එක දරන්නේ. ඉතින් අම්මා මේ වෙලාවේ කොච්චර බුද්ධිමත්ද? මේ වගේ දෙමව්පියෝ දෙන්නෙක් ලැබිච්ච එකම සහේලි කියන චරිතයට ගොඩාක් වටිනවා. ඉතින් සහේලි හරිම බොළඳයි. ඒ බොළඳ පෙම්වතිය ඔබ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් ඔබටත් සිද්ධ වෙන්න ඇති. තාමත් ලෝකයා දන්නේ නැතුව ඇති. හැබැයි ඔබ හිතන්න ඒ ඔබ කළේ හරි දෙයක් නන් නෙවෙයි. කොයිම වෙලාවකවත් තරුණ හැඟීම් ඒ විදිහට පිට කරන එක සදාචාර සම්පන්න වන්නේ නැහැ. මොකද මේක ලංකාවේ සංස්කෘතියට පටහැනි දෙයක්. ඉතින් නමුත් මේක හොර රහසේ ඕන තරම් තැන්වල සිද්ධ වෙන දෙයක්. මේක කොච්චර කීවත් ඒ අවස්ථාවට ඇතිවන බුද්ධිය විදිහට තමයි ඔබ එයින් වැළකෙන්නේ හෝ ඊට අනුගත වෙන්නේ. ඉතින් ඔබ ඉමෝෂනල් මොන විදිහට බ්ලැක්මේල් කරන්න ලෑස්ති වුණත් මේ දේට එකඟ වෙනවා කියන එක දැනට ලංකාවේ සදාචාරයට පටහැනි දෙයක්. නමුත් ඔබට තේරුණාද නීතිය පැත්තෙනුත් පොඩි ඉඩකඩක් තියෙනවා අවුරුදු 18 සම්පූර්ණ වුණු කට්ටියට පමණක්. එහෙමයි කියලා වැරදි ආදර්ශයක් ගන්න නෙවෙයි මම ඒ කරුණ කිව්වේ. මේක ලංකාවේ සංස්කෘතියට පටහැනි දෙයක් පමණයි. ඉතින් අපි අපහසුතාවයට පත් වෙන්නේ මෙතෙන්දී වටපිටේ කට්ටිය මොනවා කියයිද? පවුලේ නම්බුව. එතකොට මේ තැනටපත් වෙච්ච දෙන්නාට කසාද බඳින්න බැරි වුණොත් එහෙම වෙන කෙනෙක් ගාවට ගියොත් ඒ කෙනා කාන්තා පාර්ශවයට සලකන ආකාරය වගේ දේවල් සිහි වෙනකොට විතරයි. සහේලිගේ අම්මා මෙතනදී ගොඩක් ලොකු උපදේශයක් මුළු ශිෂ්‍ය ප්‍රජාවටම දෙනවා. ඒ තමයි පුතේ වැරදීම් සිද්ධ වෙනවා ඒවා හදාගෙන ඉදිරියට යන එක තමා ජයග්‍රහණය කියලා කියන්නේ. එතකොට සහේලි කියනවා අපි හැමෝම හිතනවා වගේ මේක හදාගන්න බැරි වැරැද්දක් කියලා. ඒ වුණාට අපි ඒ පටු මාවතේ යන්නේ නැතුව චුට්ටක් කල්පනා කරලා බැලුවොත් මේ වගේ අවස්ථාවලින් ගොඩ ගියපු ඕන තරම් හොඳ බුද්ධිමත් චරිත ලංකාවේ ඉන්නවා. ඉතින් මේ වගේ දෙයක් බැරි වෙලා හරි Tamanට සිද්ධ වුණොත් කරන්න තියෙන්නේ ගෙදර දෙමව්පියන්ව දැනුවත් කරන එක. මොකද
අම්මා තාත්තා කියලා කියන්නේ දරුවෙක් එක්ක මැරෙන්න හරි ලෑස්ති චරිත දෙකක්. ඉතින් ඒගොල්ලෝ මේ දේවල් ඒක ගානට විසඳලා දෙයි. ඔයාට තියෙන්නේ මේ දේවල් විඳගෙන ඔයාට එළියට බහින්න බැයි නම් ඔයාගේ ඇතුලේ ඉඳගෙන තමන්ගේ කැරියර් ලයිෆ් එක ඩිවලොප් කරගන්න එක විතරයි. එතකොට තමන් බුද්ධි මට්ටමින් ඒ කියන්නේ උගත්කමින් එහෙමත් නැත්නම් අධ්‍යාපන ජීවිතයේ ඉහළටම ආවොත් ඒ වගේම බිස්නස් එකක් වගේ මොනවා හරි දෙයක් කරලා ෆයිනෑන්ෂල් පැත්ත ඉහළටම ගෙන ගියොත් මේ කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. කොටින්ම කිව්වොත් හිටපු විදිහ නෙවෙයි වැදගත් දැන් ඉන්න විදිහයි වැදගත් තියෙන තියරි එක තමා දැන් ලෝකේ පවතින්නේ. ඉතින් ඔයා හොඳ තැනකට ස්ථාවරයක් ජීවිතේ හදාගත්තොත් මේ වගේ බ්ලැක් මාක් ඔයාගේ ජීවිතෙන් සදහටම අයින් කරගන්න ඔයාට පුළුවන්. අරගොල්ලෝ මේගොල්ලෝ මේවා කතා වෙයිද කියන තැනින් ඔයාට නිදහස් වෙන්න පුළුවන්. ඔයා මතක තියාගන්න හඳ පිටිපස්සෙත් කරුවලක් තියෙනවා. හඳ පිටිපස්සෙත් කරුවල ප්‍රදේශයක් තියෙනවා. ඉතින් ඒ වගේ කළුවරක් තියෙන කට්ටියට තමයි ගොඩාක් මේ ලෝකේ එළිය කරන්න පුළුවන්නේ. තව දෙයක් තමයි තමන්ගේ වර්තමානය අනෙක් අයටත් අනාගතයක් වෙන බව මතක තබා ගන්න. මොකද මම එහෙම කිව්වේ ඔයාට හොඳටම පේනවා මෙතන මේ සහේලිගේ තාත්තා කියන චරිතේත් එච්චර හොඳ චරිතයක් නෙවෙයි කියලා තමා අපට පෙන්නුම් වෙන්නේ. ඒ වගේම තමා සහේලිගේ අයියා හරිම සෙල්ලක්කාර විදියට ගෑල් ළමයි ආශ්‍රය කරන කෙනෙක් කියලා තමා අපට මෙතන පෙන්නන්නේ. ඒ වගේම සහේලිගේ ප්‍රේමවන්තයාත් ඒ බෝට්ටුවේම තමයි. ඉතින් මම හිතන විදිහට මගේ පෞද්ගලික මතය නම් හොඳට බලන්න මේ වීඩියෝ එක රෙකෝඩ් කරන කෙනා සහේලිගේ තාත්තා වැඩ කරන තැන සේවකයෙක්. ඉතින් මේ සහේලිට මූණ දෙන්න වෙලා තියෙන්නේ එක්කෝ සහේලිගේ අයියා කරපු වැඩක රිටර්න් එකක්. එහෙම නැත්නම් සහේලිගේ තාත්තා අතීතයේදී කරපු දේක ප්‍රතිඵලයක් වෙන්න ඕනේ. ඉතින් ඉස්සරහට බලමු අපි මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. නමුත් මම කලින් කිව්වා වගේ තමන්ගේ වර්තමානය අනිත් කෙනෙකුගේ අපි වටේ ඉන්න කෙනෙකුගේ අනාගතයට බලපාපු හැටි කියලා තමා මට කෙටියෙන්ම කියන්න තියෙන්නේ. ඒ ගැනත් අවධානයෙන් ඉන්න නංගිලා ඉන්න අයියලා ගෑල් ළමයි ආශ්‍රය කරනකොට මතක තියාගත යුතු දෙයක් තමයි ඒ වගේම තමයි ගොඩක් කාලෙකින් ආව ආදර්ශමත් කතාවක් එකතු වෙලා ඉන්න අපිත් එක්ක මේ කතාව ඉවර වෙනකම්ම. ඉතින් වෙනද වගේම අදත් tell me what you think